අද මම ඔයාලව එක්කන් යන්න හිතුවේ ජෙට්වින් මිල්ලුවෙන හොටෙල් එකට. ඉතින් මේක තියෙන සීගිරිය ප්‍රදේශයේ. ඉතින් අපි බලමු ඒක ඇතුළට ගිහින් කොයි වගේද කියලා. ඉතින් මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ එයාලගේ ලොබි එක. එතකොට මේක ඇතුළට ගියාම මේ විදිහට පූල් එක තියෙන ඒරියා එක මෙතන. ඉතින් මේ බලන්න ඈත පේන විදිය හරිම ලස්සනයි. මෙන්න මේ විදියට තමයි මේ ටික පේන්නේ. මේක හදලා තියෙන ලේක් එක උඩ. ඉතින් ගොඩක් ලස්සනයි. ඒ වගේම මේක ලී වලින් හදලා තියෙනවා. ඉතින් හරිම වෙනස්. අපි මෙතනින් ඇතුළට ගිහින් බලමු. මේ තියෙන්නේ ලයිබ්‍රරි එක. මෙතන ඕනම කෙනෙක්ට ඇවිල්ලා පොතක් කියවන්න පුළුවන්. ඒ වගේම මෙතන එහා පැත්තේ හරිම ලස්සනයි. මේ හරිම නිදහස් නිස්කලංක පරිසරයක්. ඉතින් නිදහසේ පොතක් කියවන්න ආස කෙනෙක්ට ඇත්තටම මමත් මෙතනට හරිම කැමතියි. අනිවාර්යෙන්ම මමත් මෙතනට එන්න ඕනේ පොතක් කියවන්න. එච්චරම ආස හිතෙන තැනක් මෙතන නම්. ලස්සනට හොඳ වීව් එකක් තියෙනවා ෆොටෝස් වලට එහෙම වුණත්. ඉතින් අපි දැන් යන්න හදන්නේ අපේ විලා එක තියෙන තැනට. ඉතින් ඒකට අපි බග්ගි එක යන්න ඕනේ. ඉතින් අපි කට්ටියම දැන් යන ගමන් ඔයාලා බලන්න මොනවද තියෙන මෙතන තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉතින් ඒකට යමු. මෙන්න මේ වගේ තමයි ඒකේ වීව් එක. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොන වගේද කියලා. අක්කයි අයියයි දෙන්න කලින් බැස්සා. ඉතින් දැන් අපි දෙන්න තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද ඇතුළට ගිහින් මොන වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි ඒක ඇතුළේ තියෙන්නේ. එළිය අපිට මේ විදිහට වීදුරුවකින් පේනවා. ඒකටත් මම ගොඩක් කැමතියි. එතකොට මෙතන අවශ්‍ය හැමදේම තියෙනවා. තේ හදන්න අවශ්‍ය දේවල්. කෙටල් එක, ඒ වගේම මේක ඇතුළේ බලමු. ඒකේ ටී බෑග්ස්, කප්ස් හැමදේම තියෙනවා. ඉතින් ලස්සන ලයිට් එකක් තියෙනවා. වතුර හැමදේම. එතකොට මෙතන තියෙනවා පොත් වගේකුත්. ඒකත් හොඳයි. මෙතනින් එළිය බලන්නත් පුළුවන්. මෙතනත් ටේබල් ලැම්ප් එකක් තියෙනවා. මේ විදිහට තමයි රූම් එක ඇරේන්ජ් කරලා තියෙන්නේ. මෙතන මොනවද කියලා ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්න. මේකෙන් අහලා තියෙන්නේ. රැවටුණා නේද? මමත් හිතුවේ මොනවා හරි කෑමක් ඇති කියලා. එතකොටම අක්කත් කිව්වා එයාත් හිතුවලු මොනවා හරි අඹ හරි මොකක් හරි ඇති කියලා. අර ලොකු පිහියකුත් තිබ්බ හින්දා.
ඉතින් මේක ඇතුලේ සේෆ් එක එතකොට අපිට අවශ්‍ය වෙන අයන් බෝඩ් අයන් ඒ දේවල් ටික තියෙනවා. මෙතනින් ඇතුලට ගියාම තියෙන වොෂ්රූම් එක. එතකොට මෙතන දෙපැත්තෙම තියෙනවා වොෂ් කරන්න පුළුවන් විදිහට හදලා මේ තියෙන්නේ වොෂ්රූම් එකේ විව් එක. මෙතන බාත් ටබ් එකක් තියෙනවා. ගොඩක් ලොකුයි. ඒකේ හොඳට ඉඩකඩ තියෙනවා. ඒ වගේම මෙතන ෂවර් එක තියෙන ඒරියා එක. ෂැම්පූ කන්ඩිෂනර් ඒ ටික මෙතන තියෙනවා. මෙතන තියෙනවා මේකප් මිරර් එකකුත් තිබුණා. ඉතින් මේ ටික තමයි. ඉතින් දැන් අපි එළියට යනවා. මොකද හයිවේ එකට යමු කියලා කතා වුණා. ඉතින් අපි දැන් ඒකට තමයි ආපහු මෙතනට ආවේ. ඉතින් අපි බලමු කොහොමද එයාලා arrange කරලා තියෙන්නේ කියලා. ඒගොල්ලන් ඒ ටික ලෑස්ති කරනකම් මම ඔයාලට තව ටිකක් වීඩියෝ එකෙන් වටේ පිටේ හැමදේම පෙන්වන්නම්. එතෙන්ට ගොඩක් හුලන් එනවා. ඇත්තටම හරිම සනීපයි. ඒ වගේම හවසේ හින්දා ගොඩක් ලස්සනයි. ඔයාලට පේනවනේ හුළඟ මොන වගේද කියලා ඔයාලට වීඩියෝ එකෙන්. ඉතින් ගොඩක් ලස්සනට ඒක හදලා තියෙනවා. හරිම ලස්සන තැනක් මේක නම්. ඉතින් දැන් අපිට හයිටි එකේ අවශ්‍ය දේවල් ලෑස්ති කරන ගමන් ඉන්නේ. ඉතින් මෙතන ඇත්තටම අනිවාර්යෙන් මං කියවනේ පොතක් කියවලා යන්නේ කියලා. ඉතින් මේකෙන් පස්සේ අපි පොතත් කියවමු. බලන්න මේ ලේක් එක පහළ ඒක උඩනේ මේක හදලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ගොඩක් වටින්නේ. ඉතින් ඒකට තමයි ගොඩක් ලස්සන වෙලා තියෙන්නේ මේක. දැන් ඉතින් මේ ටික ඔක්කොම රෙඩි වෙලා තියෙන්නේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉතින් මං කියවනේ මම පොතක් කියවලා යන්නේ කියලා. ඉතින් මට මුලින්ම හම්බෙච්ච පොත තමයි මේක. කොහොම හරි කුකරි බුක් එකක්ම තමයි මට හැමදාම වගේ හම්බ වෙන්නේ. ඉතින් ආපහු අපි ඒ රූම්ස් තියෙන තැනට යන්න හදන්නේ. ඉතින් අපි බග්ගි එක යන්න නැතුව අපි කට්ටිය හිතුවා පයින් යන්න හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ යන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඒකේ පාර තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් ආස වෙන්නේ නැති කියලා මෙතනට දවසක ගිහින් බලන්න. අනිවාර්යෙන්ම ආපහු යන්න හිතෙන තැනක් තමයි මේක. ඉතින් ඊට පස්සේ රූම් එකට ආවා. මේ අපි යන්නේ මේ පාර. අපි කෑම කන්න යන ගමන් මේ
අක්කලගේ රූම් එක තියෙන පැත්තට ගිහින් ඒගොල්ලොත් එක්ක යන්න හිතන්නේ. ඔයාලට ඇහෙනවා ඇති රැහැයියන්ගේ ශබ්ද. තනිකරම දෙපැත්තම කඩේ. මේ පැත්ත තනිකරම කළුවේවා බය හිතෙනවා. කළුවේ තමයි අපි යන්නේ. ඒකවල ලයිට් දාලා නැද්ද කොහෙද? හිතලම. අක්කේ මේ ගෙදර ඉතින් අපි ඩිනර් අරගත්තා. ෆොටෝස් කීපයකුත් ඔයාලට පෙන්වන්න ගත්තා. මේ තියෙන ඒවා. දැන් ඉතින් උදේ වෙලා. ඔයාලා බලන්නකෝ ඔයාලට සද්ද ඇහෙනවා ඇති. හරිම ලස්සනයි මේ ගස් කොළන් වලින් පිරීලා. මේ මෙතන තියෙන පොඩි ෆෝන් එකක්. ඒකින්ද ගෙමුව දෙන්න තුන්දෙනෙක් පැනලා යනවා. ඒක ඇතුලේ මාළුත් ඉන්නවා. හරිද පේන්නේ නැද්ද? අපි ඇවිදින සද්දෙට ගෙම්බු ගොඩාක් අපේ ඉඳලා පයින්නවා. මේ ගෙදර වහලේ පොල් අතු දාලා තියෙන්නේ. මේ හැම ගෙදරක්ම වගේ වෙනස් ඒවාක් තියෙන ගොඩාක් ගෙම්බු පැන යනවා වටේ ඉඳලා වතුරට. මෙතන මේ ලී වගේ තියෙන එක මෙහා පැත්තේ තියෙන වොෂ්රූම් එක. මේ පාර දිගේ තවත් ගෙවල් ගොඩක් තියෙනවා. එක එක විදියට හදලා තියෙන්නේ. මේ තනිකර මේ එහා පැත්ත කැලේ. ස්වභාව සෞන්දර්යය එයාලා ලස්සනට යොදාගෙන මේ හදපු නිර්මාණය. කැලේ ඉන්නා වගේ දැනෙනවා. සත්තු, කුරුල්ලෝ ඔයගොල්ලන්ගේ සද්දත් එක්ක. මේ තියෙන්නේ පාරට ගියාම මෙතනනොත් තව රූම්ස් එකකට යන්න පාර තියෙනවා. ලස්සනයි මේ පාර. අපි යන්නේ අක්කා ඉඳගෙන එනකම් මම හිතන්නේ ඒගොල්ලෝ තාම නැගිටිනවා. ඩිස්ටර්බ් කරන්න හොඳ නෑ. මේ හින්දා අපි පාරට ගිහින් ටිකක් එයාලා ලෑස්ති වෙලා එනකම් බලමු. මේ තියෙන උණ ගස් හරි ලස්සනයි. මේ ගොඩාක් තියෙන උණ ගස්. රැට මේකේ උණ බම්බුවල සද්ද බටවල සද්ද මේ බය හිතෙනවා. ගිහින් යන්න හදන්නේ. අපි ආයෙ ගිහින් වරුත්තරන් ආවා. මේ දෙන්නා ගෙදර තාම හිතන්නේ. මේ ඒගොල්ලන්ගේ ගෙදර. මෙතන පූල් එකක් තියෙනවා. ඇහෙනවා ඇතිනේ සද්ද. උණ බට.
මේ තියෙන්නේ සද්ද. ඔයගොල්ලෝ යන්න හිතන් ඉන්නව නම් ජෙට් වින් මිලියන අනිවාර්යෙන්ම යන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.